ෆයිනස් එක ගන්න. අද යනවා වංගෙ දිගට. මම දැන් ඉන්නේ කළුපහන. කළුපහනට ඇවිල්ලා ඩබල් බීච් ගාව බැස්සා. මෙතන නම් පල්ලෙහාට ටික දුරක් පයින් ගිහිල්ලා ඉවර වෙලා තමයි හයික් එක පටන් ගන්න තියෙන්නේ. එහෙනම් පල්ලෙහාට ගිහින් බලමු. මේ තියෙන බදුල්ල කොළඹ ප්‍රධාන පාර මේ ඩබල් බීච් කියලා තමයි කියන්නේ. ඩබල් බීච් ගාවින් නම් පල්ලෙහාට එනකොට පිටිපස්සේ තියෙනවා පාර අයිනෙම තියෙනවා මෙහෙම මුට්ට තරක්. එතනින් මුට්ට තරකට යන්න තියන්නේ. අපි එහෙනම් ගිහින් බලමු. සනිකරම් ෆයිනස් පැත්තක් මැද්දෙන් යන්න තියන්නේ. ජීවිතේ නිකන් ෆයිනස් කරලා දැකලා වගේ. දැකලා නම් තේන හැබැයි ඇවිල්ලා නෑ. ඉතින් දැක්කම පිස්සු වගේ. ට ආවහම අපිට හම්බුණා වතුර පාරක්. මේ වගේ ඕනනම් මෙතනින් පුරාම උටාරා යන්නත් පුළුවන්. නැත්තම් අර උඩ වතුර තියනවා කියලා වීඩියෝස් වල දැක්කම උඩින් ගන්නත් පුළුවන්. එනවා දැන් ඉස්සරහ දර්ශනයක්. ඉතින් මාර ලස්සනයි. හොඳයි නේ. මේ ගස් ටික තියෙන විදිහ පොඩ්ඩක් බලන්න. ඉතින් මාර ලස්සනයි. ගොඩාක් රස්නේ කාලේ ඉන්නාම ෆයිනස් කැලේවල ඉබේම ගිනි ගන්නවා කියලා කියනවා නේ. නෑ අද නම් වැස්ස පොඩ්ඩක් උදේ ඉඳන් දැන් තමයි ටිකක් පෑවුවේ. ඒක යාගන්න බැරි වෙයි කියලා. හයික් එක පටන් ගත්තේ 12:40 විතර වගේ. තාම භාගයක්ව ඇවිල්ලා නෑ. උපදූප හොය හොය එනකොට වෙලාව හරි. චුට්ටක් මහන්සි. මෙතන ආශ්‍රමයක් තියෙනවා. එහිඳන් අර පාර වාහන වලට එන්න පුළුවන් විදිහට පොඩ්ඩක් හදගෙන වාහන නම් එන්න බෑ. ගස් ඉරන් අල්ලලා තියෙනවා. එන පාරේ අඩි පාරක් නෙවෙයි ටිකක් ලොකුට පාර කපලා තියෙනවා. ඉස්සරහින් ආශ්‍රමේ පේනවා. පිටන්ට ගිහින් බලන්න. ආශ්‍රමේ තියෙන තැනට ආවා. දැන් ඔච්චර තමයි යන්න තියෙන්නේ. පල්ලේ පාරෙන් තමයි ආශ්‍රමයට යන්න දෙන්නේ හිතන විදියට. ඔයාලවත් පල්ලේ පාරේ යන්න එපා. උඩ මැදුරත් එක්ක කෙලින් උඩට තියෙන පාරේ යන්න. කට ගහලා තියෙනවා. එතන බුදු මැදුරක් තියෙනවා. එතනින් උත්තර පාරේ තමයි යන්න තියෙන්නේ. පාට වැස්සක් එනවා වගේ වුණා මේ. වැස්සක් නෙවෙයි මේ. ෆයිනස් ගස් උසින්ද හුලං ඇවිල්ලා ගස් වල වදින සද්දය ඇහින්නේ. වහිනවා වගේ පුදුම සද්දයක්. බයි හිතෙනවා ඒකට නම් පොඩ්ඩක්. ෆයිනස් ගෙඩි හම්බුණා.
තියෙනවා මේ. මේවා තමයි පාඩ කරලා කූරුවට ගහලා ගෙවල් ඇස්සේ තියලා තියන්න ලස්සන මල් පොකුරු හදනවා. වංගෙඩිගලට එන්න පාරවල් දෙකක් තියෙනවා කියලා තමයි කිව්වේ. එකක් මේ බදුල්ල කොළඹ පාරෙන් තියෙන එක, අනිත් එක මම හිතන්නේ බඹරකන්ද ඇල්ලට යන පාරෙන් එන්න පුළුවන්. ඒක දුර වැඩි කියලා තමයි කිව්වේ. මේක දුර අඩුයිලු. මේකෙන් ආව මේක තමයි මට ලේසි. අර පැත්තෙන් බඹරකන්ද ඇල්ලක් තියෙනවා. උඩට ගියන් ඊට වැඩි ලස්සන පේනවා. මේ ගස් දෙක අතරින් මට පේනවා බඹරකන්ද දිය ඇල්ල කඩන් වැටෙනවා. උඩට ගිහිල්ලා බලමු. මම හිතන්නේ උඩට ඊට වැඩි ලස්සනට පේනවා. YouTube වීඩියෝ වලින් දැකලා ඊපස්සේ දැන් වලට ආවම දැනෙන හැඟීම අනේ මන්ද තියාගන්න දෙන්නේ මට මාන සතුටක් දැනෙන්නේ. උඩන් සැරයි සද්දෙත් වැඩි කියන ඒවා එනවත් දන්නෙත් නැහැ. දැන් හොඳටම පේන ඇල්ල. කොපිය කටේ යනවා. දැන් හිතනවා මාව ගහගෙන යයි කියලා. මුලගක් මෙන්නේ. එතන නිකන් එතන හුලං කපොල්ලක් මං හිතන්නේ. ලොකු සැරයි ඒක. අර පල්ලට. ඔව්. මෙයාට හුලං කපොල්ලක් වගේ. සීනියට කන්ද නගින නේ. කන්ද නගින ඉස්සා ගන්නවත් බැරි වෙයි කියලා. එයාට දැන් චුට් චුට් මම හිතන්නේ අපි යන්නේ ලංකාවේ උසම ඇල්ලටත් උඩින් කැම්ප් කරන්න. ඊළඟ බලමු මොන වගේද කියලා. ෆයිනස් ගස් මම දන්න විදිහට නම් ඉතල හොඳ ගස් జాතියක් නෙවෙයි. මට මේ පොළේ තියෙන වතුර උරා ගන්නවා නේ. උතුම්පෙරිය වතුර උරා ගන්නවා නික. ෆයිනස් ගස් පැලුණා. ඉතින් ගස් වලට හැදෙන කිසියක් නැහැ. අනිකර කොළ ගහක්වත් නැහැ. තැනින් කොළ ගහක් දෙකක් තියෙනවා. ඒ අරෙන්න ලොකුවට වෙනින් ගස් නැහැ. හැබැයි අර ගොඩාක් වතුරත් එක්ක නායන පැති වලට එහෙම මේ ෆයිනස් ගස් හොඳයි. මොකද නාය යන්න තියෙන ඉඩ කඩවලු. ඒ මොවාසියකුත් තියෙනවා. මොනේ මන් දෙති වෙන්න ගත්තාම පල්ලෙන් පේනවා මේන් රෝඩ් එක. මම හිතන්නේ බදුල්ල කොළඹ පාර වෙන්න ඇති. ටිකෙන් තමයි උඩට යන්න තියෙන්නේ. පැංගිරි ආනන්ද මන්දා. අත්තිකට නම් ආවෙන්නේ නැහැ. ගෑවුනොත් කසයිද මන්දා. බෑවුම් වැඩි.
බලන්නකො මේ ගස් ගිනි ගන්නවලු. මේ ගොඩාක් පායන කාලෙට ෆයිනස් කෑල්ලවල් ඉබේම ගිනි ගන්නවා කියලා. ගස් ගිනි අරන් පල්ලි නම් දැක්ක ගොඩක් තැන්වල මේ කඳන් ගොඩක් පිච්චිලා ගිහිල්ලා. ඊළඟත් එක්ක ඉතින් ගිනි ගන්නවා නේද? මේ අපේ වීර පුතුන්ගේ වීර ක්‍රියා. මෙච්චර කැලේ ගෑවිලා මේවා දාගෙන ගිහිල්ලා හැමතැනම කාහු බීපුවා ගෙනාපු තැන්වල. කාර්යයක් හොයන් එක දාගන්න. ඉස්සරහට යන්න පුළුවන්ද නැහැ. තමන්ගේ එන පොලිතින් කවර ගෙදර යන්න බැරුව රටවල් හදන්න තමයි අපි මිනිස්සුන් කතාව. අය මානං කැලයක් ඉවරුණා. දැන් ආයෙ ෆයිනස් කැලයක් තියෙනවා. එතන ඉස්සරහ ගාඩියක්. පොඩ ඉඳගෙන ඉඳලා එතනත් පුළුවන් ඕන කැම්ප් කරන්න. එතන ලස්සන. ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මහන්සියෙන් ගොඩක් වෙලා ඉඳින් ආවේ. ඉතින් සුපර් පාරක් වුණා. ඉන්නමාරයි වෙලා. ඒ තුනක් විතර ගිහිල්ලා. ඒ දෙකමාරක් විතර යනකොට ඉවර කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ ඕමල ඉදිරි ගියොත්. මම ඉතින් තනින් තන හතර වෙලා නෑ. ඉතින් පේනවා. ගිහින් බලමු. ආයෙ විව් පොයින්ට් එකක් වගේ තමයි. පේනවා. ඉතින් එහා පැත්තෙන් පේනවා ලංකා ඇල්ල. ගස් එකට ඇතිලෙන සද්දය එනවා. නිකන් හග්ගෙඩි ගහනවා වගේ. බය වුණා එකපාරට මේ සද්දයක් එනවා. උලගත් එක්ක කතා කරන ඒවා එහෙනවත් දන්නේ සෑහෙන උල. ඒ චුට්ටයි යන්න දෙන්නේ. ඒ ගස්වල අද තනිකර මේ නැමිලා තියෙන එක පැත්තට හුලං යන පැත්තට වෙන්න දියෝ තනිකර එකම පැත්තට නැවිලා තියෙන්නේ. ඈතින් පේන කූරගල පන්සල. වංගෙඩිකල් මුදුනට ආවා අපි. ඕර්ම ලස්සනයි. මම බලන් ඉන්න කෙලින්ම පේන්නේ බඹරගන්ද ඇල්ල. ලස්සනක්. කොච්චර මහන්සි වුණත් මෙතනට ආවට පස්සේ මහන්සි කොහෙන් ගියාද නේ? දැන් තියෙනවා බලතුඩුවයි ගොම්මෝල් දියයි ඒ දෙකටත් ඕන යන්න පුළුවන් උනට දැන් යන්න බෑ. ඒ දෙකට යනවා නම් දෙන්න ඕනේ නැත්තම් දවස් දෙකක් විතර ඉන්න බලාගෙන ඉන්න ඕනේ.
අර පේන ඔබර කන්ද තමයි වංගෙඩි ගල කියලා කියන්නේ මම හිතන්නේ මේ ගල වංගෙඩියක් හැඩේ කියලා කියනවා මේ මම පෙන්නන්න මෙතන කැම්පින් කරන්න බෑ. අනිකට ගල් ගොඩ තියෙන ටෙන්ට් එකවත් ගහන්න බෑ. කැම්පින් කරන්න උඩට යන්න ඕනි. අවශ්‍ය වෙනත් එන හින්දා පිටමන්ට උඩට ගිහිල්ලා බලමු. ටෙන්ට් එක සෙටප් කරලා රෑ කෑම හදන්න ඕනි. ඊට පස්සේ වතුර අරන් යන්නත් ඕනි. තාම නම් හම්බුන්නේ නැහැ වතුර දිගින් තැන. දැන් උඩ තියෙනවා. ස්කෑන් කරන්න පුළුවන්. වාට අපි තවඩයක් උඩට ගිහින් බලමු. තන හරියට. දෙයදන්න පාරදී ඊට පස්සේ බය වුණා මේ වතුර නැතුවද කියලා. නෑ මේ 36 කනුව ගහෙන් පහළට බහැපුවාම මෙන්න මෙතනක් තියෙනවා. වතුර ලං යන්න. දැන් උඩට ගිහලා ටෙන්ට් එක ගහගෙන චේන්ජ් කරගෙන හැඩ උයන්න තමයි තියෙන්නේ. අන්න ටෙන්ට් එක සෙටප් කරගත්ත මෙතන. එතන ඉඳන් view එක තියෙන්නේ කොහොම තමයි. බඹර කන්ද ඇල්ලක් වෙනවා. දෙහා පැත්තේ ලංගා ඇල්ලක් වෙනවා. යකාගේ පඩිපෙළ මේ ටිකක් වෙනවා. ටෙන්ට් එක ගැහුවා මේ. ටෙන්ට් එක හුලඟ යනවා මට හිතා ගන්න බෑ මේ. පල්ලේ ඉඳලා තේරුමකුත් නැහැ. උඩ මාර ලස්සනයි. එතනම තමයි ඉන්නත් ඕනි මට. තර ටිකක් තියෙනවා. තර ටිකක් අරන් ඉතින් රැයට ගින්නලක් ගහන්න බලවනත් ගහනවා. රැයනකොට හුලඟ අඩු වුණොත් හොඳයි ෂුවර් නෑ. ආවරණයක් නැති හින්දා මේ හුලඟ සැර වැඩි.
හම්බුණා යාළුවනේ. දරාරයන්. රැට මදුරු වෙලවන් තියෙනවා. ෆයිනස් කැලේ පැත්තට බලාකුළු ඇවිල්ලා තියෙන්නේ. මං ඉන්නේ දැන් බලාකුළු වලටත් වැඩිය උඩි. පල්ලේ ඉඳන් එනකොට මෙන්න මෙතන තියෙනවා උඩ මේ 42 කියලා කහපු කණුවක්. මේ 32 කියලා ගහලා තියෙනවා එතන. එතන පොඩ්ඩක් මේ මුට්ට ආවට පස්සේ මේ එතනින් දකුණු අත පැත්තට ගියාම කැම්ප් කරන්න පුළුවන්. වම් අත පැත්තේ මේ අඩිපාර දිගේම ගියාම වතුර ගන්න දා හොයාගන්න පුළුවන්. ගොඩක් දර අරන් ඇවිල්ලා හරි මහන්සි. ටෙන්ට් එක නම් සෙටප් කරගත්තා. එළිය පොඩ්ඩක් පින්න වගේ. පින්න මේ අඩුරන්න පස්සේ එළියට ගිහිල්ලා පෙන්නන්න තියෙන්නේ කොහමද කියලා. පොඩි චේන්ජ් එකකුත් දාගත්තා. දැන් ඒකක් හදා ගන්න ඕනේ. පාය 47යි. චුට්ට කරුවල වේගෙන එනවා. හුමින් පෙන්නන්න. ඒ වලාකුලක් තියෙනවා. රැට වහිත් දන්නේ හොඳට දාගන්න බෑ. ඒක තුල යනවා පොඩ යන්තම් අටෝ ගත්තා. රැට තලු බලන්න කියලා හිතේ තලු බලන්න නැහැ. වැස්සොත් කොහොමද තලු පිරෙයි රැට. සෑහෙන්න අඳුර වෙලා මේ උනාට පැත්තට අවුවක් තියෙනවා. වෑන් එක ටෙන්ට් එක ඇතුලේ ඉඳන් එළිය ලිප තියලා ඉන්න මේ තේවුම් කරා. පිට යන්න බෑ සීතල. කේතරයක් නැහැ. කට්ටිය වතුරුණු කරමු. පැද තනි කර හස තැමිලි පාඩයි. ටික තැමිලි පාඩයි. දැන් 6 කාලෙට විතර වගේ. බඹර කන්දැල්ල ගාව කැම්ප් කරනවාද කොහෙද ගිනි වැලයක් පේනවා. පොඩි සීතලක් ඇල්ලුවා. ඉතින් මේ ගිනි වැලයක් ගහගත්තා. මෙතන මේ කලින් ගහපු තැනක්ද කොහෙද? එතන ඉනිමනයක් ගහගත්ත පොඩියට කිව්ව එහෙන ගේමක් දුන්නා එක් ගහගන්න. හුලගත් එක්ක බෑ. දැන් රෑ කෑම හදන්න ඕනේ. ලොකු දේවල් නම් රෑ නෑ නූඩල්ස් එකක් හදන්න කනවා. උදේට මොනවා හරි ස්පෙෂල් දෙයක් හදමු. එහෙනම් අපි හදමු අපේ නූඩල්ස් එක. ඉම්මන්ට ඉදෙන්න බඩ කීරන්නම්. ගේ නූඩල්ස් එක රෙඩි. නූඩල්ස් එක නම් හරි මේ. එහෙනම් මං කාලා දැන් නිදා ගන්නවා. හෙට උදේට නම් ආයි හම්බෙමු. good night. hello good morning. පහමාර විතර වෙද්දි නැගිට්ටා මේ උදේට සන්රයිස් එක බලන්න කියලා. සන්රයිස් එක බලන්න දෙයක් නැහැ. වහිනවා පැත්තම තනකල මීදුමෙන් වැහිලා තියෙනවා. කයිනෝ වහිනවා. උදේට ඒක ටෙන්ට් එක ඇතුළේම හදාගන්න කියලා බැලුවේ. ටෙන්ට් එක හදාගෙන ඒක හදාගත්ත මේ ටෙන්ට් එක ඇතුළේම. ඒක බීලා එනවා. උදේ කෑම හදන්න සෙට් වෙමු. තේත් බීලා එළියට බහින්න විදිහක් නැහැ. ලොකුවට පින්න වීඩියෝ එකක්වත් ගන්න විදිහක් නැහැ.
මේ එතුළෙම උදේ කෑම එක හදන්න කියලා බැලුවේ අඩුවේ කියලා හිතනට අඩු වෙන්නේ පොදයක් යනවා ආයෙ පොදයක් එනවා ආයෙ යනවා ටෙන්ට් එකත් එල්ලෙනවා අපි තා චුට්ටක් බලලා ඉවිල්ලා හරි ගියේ නැතොත් මේක ඇතුලේ උදේ කෑම එක හදලා ඉවිල්ලා එහෙනම් පාලට බහිනවා දැන් නම් එළියට යන්න පුළුවන් මේ මීදුම තියනවා හැබැයි පොත ගහන්නේ පොඩ එළියට ගිහින් බලමු නම් තමයි උදේ පොත ගහනවා වහිනවා මේ ඇතුළට ගිහිල්ලා එහෙනම් අපි උදේ කෑම එක ඇතුලේ හදාගමු දුමයි පැස්සයි ආසම කෑමක් චීස් පැස්ට්‍රා එකත් හරි එහෙනම් උදේ කෑම එක අරන් එන්න ටෙන්ට් එක දාලා තිබ්බ මෙතන දැන් ඒක ඔක්කොම අස් කරගත්තා මොකවත් නැහැ මෙතන ඉනිමැලේ තිබ්බ එතනත් හරි ගැස්සුවා. දැන් එහෙනම් මම යන්න තමයි හදන්නේ. එහෙනම් ඔන්න වංගෙඩිගල කැම්ප් එක ඉවරයි. ඉතින් පස්සේ කාලෙක ආයෙමු. එතකන් ඉතින් අදට වංගෙඩිගලට සමුදෙනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙන්න.